යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් පිළිගන්න අතර ඉතින් අද දවසේ අපි බලමු බයිබලයේ එක පරිච්ඡේදයක්. අද අපි බලන්න යන්නේ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේ කෙරෙහි අදහන්නාගේ සුරක්ෂිතභාවය ගැන. මහෝත්තමයන්ගේ රහස්‌ස්ථානයේ වසන තැනැත්තේ සෞර පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය, මාගේ බලකොටුවය. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි. මක්නිසාද උන්වහන්සේ පක්ෂවන්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදා හරින සේක. උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසන සේක. නුඹ උන්වහන්සේගේ පියාපත්යට ආරක්ෂා වන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රී බීතියටවත්, දවාලේ විඳින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නෙහිය. නුඹේ පැත්තක දහසක්ද, දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්නෝය. එහෙත් එය නුඹට ලන් නොවන්නේය. නුඹේ ඇස් වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. මක්නිසාද ස්වාමීනි, ඔබ මාගේ රක්ෂස්ථානය. නුඹ මහෝත්තමයන් නුඹේ වාසස්ථානය කරගත්තේය. නුඹට කිසි නපුරක් නුඹ මෙන්නේය. නුඹේ කුඩාරමට වසංගතයක් ලන් නොවන්නේය. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනදෙන සේක. ඔවුහු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත්පිට නුඹ සුලා ගන්නෝය. නුඹ සිංහාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහාත් සර්පයාත් පයින් පාගන්නෙහිය. ඔහු මා කෙරෙහි ඇල්ලුම් බැවින් ඔහු මුදා හරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමි. ඔහු මට ආඥා කරන්නේය. මමද උත්තර දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණවන්නෙමි. දීර්ඝාෂයෙන් ඔහු සෑහීමට පමුණවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. මං ඔබ වෙනුවෙන් පුංචි ආශාවක් කරන්නම්. ආදරණීය පියාණනි, ඔබ වහන්සේට ස්තුතියි මේ කාලය නිසා. තාතේ වහන්සේට මේක අහන හැම කෙනෙක්ම බාර කරනවා. තාතේ වහන්සේ හැම කෙනෙක්ම රැකවල් කරන්න. ස්වාමිනිය වහන්සේ හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න. ස්වාමිනිය වහන්සේට ස්වාමිනේ මේ සියලු කෙනාම බාර කරනවා. තාත්තේ ඔබ වහන්සේම හැම කෙනෙක් මැදෙම ඉන්න. යේසුනිය වහන්සේට මේ හැම කෙනෙක්ම බාර කරනවා. ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. යේසු පිටයි හැමෝටම